ඔයා මේ ගලවදී පරිස්සමට ගලවන්න ස්ප්‍රින් එකක් තියෙනවා. පොඩි කන්ටැක්ට් පොයින්ට් කෑල්ලක් තියෙනවා. හරි. අපි දැන් සුබ දවසක් වේවා ඔයාලට. පළමුවෙන්ම කියන්න ඕන ගම් වතුරෙන් නායෑම් වලින් ස්වාභාවික විපත් වලින් ප්‍රශ්න ඇති වුණ සියලු දෙනාට කනගාටු පළ කරනවා. එයාලටම අවශ්‍ය කරන වීඩියෝ එකක් තමයි මම මේ අරන් එන්නේ. මේ වීඩියෝ එකකින් මම අරන් එන්නේ ඔයාලගේ නිවාසයේ ගම් වතුරට අහුණා නම්, ඒ කියන්නේ වතුර බහින්න කල් ගියා නම් ඔයාලගේ විදුලි පද්ධතියේ, ඒ කියන්නේ විදුලි පද්ධතියේ අපි දැන් පාවිච්චි කරන දේවල් තියෙන්නේ ප්ලග් බේස්, ඊට පස්සේ ස්විච් තියෙනවා 1 ගෑන් 2 ගෑන් වගේ ස්විච් තියෙනවා, සන් බොක්ස්, ඊට පස්සේ ප්ලග් ටොප් තියෙනවා. ඒවයේ වතුර බහිනතුව කාලයක් තිබ්බට මඩ රැඳෙනවා. ඊට පස්සේ විදුලි පද්ධතියේ දෝෂ ඇති වෙනවා. ඒවා මගහරවා ගන්න ඔයාලට ගෙදරදීම, ඒ කියන්නේ දැන් විදුලි කාර්මිකයෙක් ගෙන්නන්න විදියක් නැත්තම් ඔයාලට තනියෙන්ම කරගන්න පුළුවන් විදිහ මේක ගලවලා ඔක්කොම කරලා සුද්ධ කරගන්න විදිය මම මේ වීඩියෝ එකෙන් අරන් එනවා. හරි. අපි වීඩියෝ එකට යමු දැන්. මුලින්ම කියන්න ඕන මේ සන් බොක්ස් එක තියෙනවා. දැන් මට ගම් වතුරට අහුවෙච්ච එකක් හම්බුන්නේ නැහැ. මං අලුතෙන්ම ගත්තා. ඒවැ තියෙන විදිය ඔක්කොම මම පැහැදිලි කරන්නම්. දැන් සන් බොක්ස් එකට ස්විච් එක මෙහෙම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නැත්තම් ඔයාලගේ ප්ලග් බේස් එක මේ වගේකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. සන් බොක්ස් එකේ මේ හරිය වතුර රැඳිලා තියෙන්න පුළුවන්. මඩ තියෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ රෙදි කෑල්ලක් අරගෙන දැන් මේක තියෙන බිත්තියට හයි වෙලා රෙදි කෑල්ලක් අරන් මේ යට තියෙන කොටස් හොඳට පිරිසිදු කරගන්න. වතුර යනකම් හොඳට පිරිසිදු කරගන්න. සන් බොක්ස් එක ගැන නම් කතා කරන් තියෙන එච්චරයි. ඊට පස්සේ අපි ගමු අපේ මේ ප්ලග් බේස් එක කොහොමද සුද්ධ කරගන්නේ කියලා. අපි මුලින්ම කියන්න ඕන මේ ප්ලග් බේස් එක සුද්ධ කරන්න අපි මේ ගලව ගන්න ඕන. ගලව ගන්න ඔයාලට තියෙනවා මේ තියෙන්නේ ෆ්ලැට් ස්ක්‍රූ තියෙනවා 4ක්. මේ ෆ්ලැට් ස්ක්‍රූ 4 ගලව ගන්න ඕන. හරි, අපි දැන් ෆ්ලැට් ස්ක්‍රූ 4 ගලව ගමු. ඔයාලා ඒකට භාවිත කරන ටෙස්ටර් එක. එන 4ක් තියෙනවා. මේ එන 4 වල ගලව ගන්න ඕන. ඔයාලා ටෙස්ටර් එකකින් හරි වෙන ෆ්ලැට් නියනකින් ඔයාලට මේ එන 4 ගලව ගන්න පුළුවන්. හරි, අපි එන 4 ගලව ගත්තා. දැන් අපි මේක ඕපන් කරලා බලමු. ඕපන් කරාම මේ විදිහට තමයි තියෙන්නේ මේකේ. ඔයාලගේ ඒ කියන්නේ ගම් වතුරට ඒ කියන්නේ මඩ ගියාට පස්සේ මෙන්න මෙතන තමයි කන්ටැක්ට් වෙන පොයින්ට් තියෙන්නේ. ඔයාලට වෙනවා මේ කන්ටැක්ට් පොයින්ට් මේ තැන්වල තමයි තියෙන්නේ. මේ තියෙන්නේ නියුට්‍රල් එකේ පේස් එකේ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙනවා ඔයාලගේ එර්ත් එක ගලව ගන්න බෑ, ඒක හක් කරලා තියෙන්නේ. ඔයාලගේ එර්ත් එක මේ විදිහට තියෙන්නේ. මේ වගේ තැන් තියෙන්නේ. මේ වගේ තැන් ටික රෙදි කෑල්ලක් අරගෙන මේ ටික හොඳට එහෙම දාලා රෙදි කෑල්ලෙන් සුද්ධ කරගන්න. මේකෙත් මේ තැන් ටික රෙදි කෑල්ලක් දාලා ඇතුළට, ඒ කියන්නේ රෙදි කෑල්ල අරගෙන නියනකට මෙහෙම තියලා ඇතුළට දාලා හොඳට සුද්ධ කරගන්න ඕලා. ඊට පස්සේ දැන් මේකේ තව කෑල්ලක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ පින් දෙක වලට ඇඟිලි ගහන්න බෑනේ. ඒ කියන්නේ ආරක්ෂාවටනේ තියෙන්නේ. එතකොට මේකේ වල බලන්න එර්ත් එක දිගට තියෙනවා. නියුට්‍රල් පේස් කොටයි. මෙතන තියෙන එර්ත් එකෙන් තමයි මෙහෙම කරාම තමයි මේ කෑල්ල පල්ලෙහාට එන්නේ. ඔන්න බලන්න. මෙහෙම තද කරද්දි දැක්කද? මේ කෑල්ල පල්ලෙ ස්ප්‍රින් එක ටෙන්ෂන් වෙලා පල්ලෙහාට වෙල් තමයි ඇතුලේ ඉතුරු නියුට්‍රල් පේස් දෙක ඇතුළට දාන්නේ. මේක අයින් කරාට පස්සේ මෙහෙම උඩට එනවා. ඔයාලට පේනවද? මේ උඩට පල්ලෙහාට එනවා. වතුර ගියාට පස්සේ මේක හිර වෙනවා. ඒකෙන්ද ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතනින් මෙහෙම ගලවන්න. මෙහෙම ගලගෙන ස්ප්‍රින් එක විසි වෙන්නෝදී ස්ප්‍රින් එකත් අල්ලගන්න. අල්ලගෙන ගලව ගන්න. දැන් පේනවද මේ වතුර ගියාම මේක හිර වෙනවා. මේ ස්ප්‍රින් එකත් හොඳට තව වතුර ටිකක් හරි දාලා මඩ තියෙනවා නම් සෝදලා ගන්න. ඊට පස්සේ මේක අනිවාර්යෙන් රෙදි කෑල්ලකින් තෙත අයින් කරගන්න. අයින් කරගෙන ඉවරලා ඊට පස්සේ හොඳට ක්ලීන් කරලා දැන් මේකක් තියෙනවා. මේ කෑල්ල තමයි එර්ත් එක වදින්න මෙන්න මෙතෙන්ට. මෙන්න මේකෙන් ප්ලග් ටොප් එකෙන් එර්ත් එක වදින්න මෙන්න මෙතෙන්ට. පේනවද? මෙහෙම කරත්තම මේක ඇතුළට ඇද්දි මේක පල්ලෙහාට එන්නේ.
මේක හොඳට පිරිසිදු කරගන්න. හරිනේ. දැන් මේ ඇතුලේ මඩ තියෙන්න පුළුවන්. මේ ඔක්කොම රෙදි කැල්ලක් දාලා හොඳට පිරිසිදු කරගන්න. මේකේ ලොකු ටෙක්නොලොජි එකක් නැහැ. ඔයාලට මේ හරිය පිරිසිදු කරගන්න නම් මෙන්න මේක මෙහෙම ඇද කරලා මේ හරිය පිරිසිදු කරගන්න පුළුවන්. ඒත් එක මෙහෙම පිරිසිදු කරගන්න පුළුවන්. ආයි මෙහෙම දාන්න. ඊට පස්සේ අපිට ප්‍රධාන කොටසක් තමයි මේ ස්විච් එක. ස්විච් එක හිර වෙනවා. මඩ ගියාම හිර වෙනවා. අපි දැන් ස්විච් එක ගලව ගමු. මේ ස්විච් එක ගලව ගන්න ලොකු දෙයක් නැහැ. මෙන්න මෙතනින් පොඩ්ඩක් නියනක් දාලා ඇල්ලුවාට පස්සේ මේක ගැලවෙනවා. මම ගලවලා පෙන්නන්නම්. ඔයා මේ ගලවදී පරිස්සමට ගලවන්න ස්ප්‍රින් එකක් තියෙනවා. පොඩි කන්ටැක්ට් පොයින්ට් කෑල්ලක් තියෙනවා. හරි. අපි දැන් ගලව ගත්තා. මෙන්න මේ තිබ්බ පැත්ත බලන්න. මේකේ තිබ්බ පැත්ත මේ කොටස යට පැත්තට තිබුණේ, මේ පැත්ත උඩ පැත්තට තිබුණේ. ඊට පස්සේ මෙතන හොඳට සුද්ධ කරන්න මෙතන තමයි කන්ටැක්ට් වෙන්නේ. ඊළඟ තමයි මේ කන්ටැක්ට් පොයින්ට් එක. ලයිව් එකේ කන්ටැක්ට් පොයින්ට් එක මේක. ඒකත් හොඳට සුද්ධ කරගන්න. මේක මම කිව්වනේ දෙපැත්තම සුද්ධ කරගන්න මේ පැත්ත. ඊට පස්සේ මේකේ මඩ වැලි ඔක්කොම රැඳෙනවා මේ ගිල්ල. මෙන්න මේ කෑල්ල ඇස්සේ මේ ස්ප්‍රින් එක ඇතුලේ. මේ ස්ප්‍රින් එකත් කලින් ස්ප්‍රින් එක කිව්ව විදිහටම සුද්ධ කරගන්න මේක. මේ කෑල්ලත් හොඳට සුද්ධ කරගන්න. හොඳ පහසුවෙන් සුද්ධ කරගන්න පුළුවන් මේවා. සවි කරන ආකාරය බලන්න. මේ කෑල්ල මෙතෙන්ට යන්න ඕන. එයාගෙන මෙන්න මේ ඩොට් එක ආවට ඔයාලට පේනවද? මේ ඩොට් එක තියෙන්නේ. මේ ඩොට් එකට තමයි මේ ස්ප්‍රින් එක ඉතුරු කෑල්ල වහින්නේ. මේ ඩොට් එක මේ ස්ප්‍රින් එකට මෙහෙම දාලා මුලින්ම ස්ප්‍රින් එක මේකට දාගෙන ඉන්න. ඔයාලට පේනවද ස්ප්‍රින් එක දාගෙන මේ දෙපැත්තේ තියෙන පොඩි ගෲ දෙකක්. ඒ ගෲ දෙකට තමයි මේක බහින්නේ මේ අතට. ඊට පස්සේ මෙහෙම මේ කෑල්ල දාන්න මෙහෙම. හරිනේ දැන් දාගෙන ඉවරයි. ඔයාලට පේනවද දාගත්ත විදිය දාලා තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ මේක මෙහෙම තද කරගන්න ඕනෙත් නැහැ. මෙහෙම තියාගෙන මෙහෙම තියාගන්න. තියාගෙන ඉවරලා මේකේ ඔන් වෙන පැත්ත තියෙන මෙහෙන්නේ. රතු කෑල්ල රතු පැත්ත මෙදින් රතු පැත්ත උඩනේ තියෙන මෙහෙම තියාගෙන මේකත් මෙහෙම තියාගන්න. තියාගෙන ඉවරලා ලාගෙන මේ කට්ටට මේක බස්ස ගන්න ඕන. ඉර කරගන්න ඕන. ඉර කරගෙන මෙහෙම තියාගෙන එක පැත්තක් මේකෙන් බස්ස ගන්න ඕන. එක පැත්තක් බස්සගෙන ඉවරලා අපි මේක එහාට මෙහාට ගියොත් මේක මේ කෑල්ල පොඩ්ඩක් හදා ගන්න ඕන. දැක්කද මේ හදාගත්තා. හරිනේ. පොඩ්ඩක් පස්සට යව ගන්න මේක. පස්සට යවාගෙන එක පැත්තක් දාගෙන ඊට පස්සේ අනිත් පැත්ත දා ගන්න ඕන. හරි. ඔයාලා දැක්ක මේක දාපු විදිය. පේනවද මේක වැඩ කරන විදිය? හරිද? ලොකු අමාරු වැඩක් නෙමෙයි මේක කරන විදිය. මේක සියුම්ම හැබැයි කරන්න ඕන. මේක ඔයාලට කරගත්තොත් ඔයාලට දැන් විදුලි කාර්මික හොයන්න විදියකුත් නැහැ. Tamanටම කරගන්න පුළුවන් දෙයක්. ඒකෙන් තමයි මේ කියා දෙන්නේ. මේක මේ විදියට කරගන්න. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මෙතන කන්ටැක්ට් පොයින්ට් හොඳ සුද්ධ කරගන්න. මඩ තිබුණොත් වතුර හරි කමන්නේ වතුර දාලා හොඳට සුද්ධ කරගෙන ඉවරලා ඊට පස්සේ රෙදි කෑල්ලකින් වතුර ටික පිහ දාලා දාන්න. හරි. අපි මේ පැත්ත දැන් සුද්ධ කරගෙන ඉවරයි. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ කෑල්ල හයි කරගන්න විදිය බලමු අපි. මේ කෑල්ල මේ ස්ප්‍රින් එකේ එන්න ඕන. මෙන්න මෙතන මේ කෑල්ලට ස්ප්‍රින් එක එහෙම දාගන්න. ස්ප්‍රින් එක දාගෙන ඇඟිල්ලෙන් මෙහෙම අල්ලගන්න මේක. අල්ලගෙන ඉවරලා මේ කෑල්ල උඩට හරවන්න. හරලා මෙන්න මෙතන තමයි මේ ස්ප්‍රින් එක යටපැත්ත එන්න ඕන. මෙහෙම තියාගෙන නැත්තම් මෙහෙම ආකාරයට මෙහෙම තියාගෙන ඉවරලා මෙහෙම තියාගන්න. තියාගෙන පොඩි ෆ්ලැට් නියනකින් හරි පොඩි ෆ්ලැට් නියනකින් මෙහෙම අරගෙන ස්ප්‍රින් එක මෙහෙම තියාගෙන තද කරන්න. එක පැත්තකට තද කරලා ඉවරලා මෙහෙම දාගන්න. දැක්කද? දැන් වැඩ කරනවා මේ. හරිද? ඔයාලා දැක්කද මේ දාපු විදිය? මේක එළියට අරගෙන පොඩි ෆ්ලැට් නියනකින් මෙහෙම තියලා මේ ස්ප්‍රින් එක තද කරලා දාගන්න. ඊට පස්සේ මේක තිබ්බාකාරයෙන්ම තියාගන්න. දැන් මේ පැත්ත හරියටම වැඩ කරනවා. ඊට පස්සේ මේක තමයි සම්බන්ධ කරන්න ඕන. මෙහෙම දාලා ඊට පස්සේ ඔයාලගේ ඇන්න හතර දාගන්න.
හරි දැන් බලන්න ඔයාලටත් මේ වැඩේ කරන්න පුළුවන් මේක ගලවලා තනියම ඔයාලා සුද්ධ කරගන්න ප්‍රශ්නයක් આવත් කමෙන්ට් එකක් දාන්න හරි අපි ඊළඟට බලමු සන් ස්විච් එක ගලවන විදිය සන් ස්විච් එක ගලවන්නේ දැන් මේ ආකාරයෙන් මේ 1 ගෑන් එකක් මම අරන් තියෙන්නේ ඒකෙත් මේ විදියට ෆ්ලැට් නියනක් ගත්තා ෆ්ලැට් නියන කරා මේ වගේ තැනකින් මෙහෙම ඇතුළට දැම්මා ඇතුළට දාලා මෙහෙම කරන්න දැක්කද ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් ඉස්සෙල්ලා ප්ලග් බේස් එකේ අපි ස්විච් එක දාපු විදිහට තමයි ඒකේ කොටස්ම තමයි මේක ඇතුලේ තියෙන්නේ අර මං ඉස්සෙල්ලා ගලවපු විදිහටම ගලවලා මේක ගලවන්න පුළුවන් ගලවලා ඉවරලා ඒ තිබ්බ විදිහටම දාලා පිරිසිදු කරලා ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් මේකේ තියෙනවා මේ යන දෙකක් තියෙනවා ඒ කියන්නේ මේ වයර් ටික ඔයාලා ගලවලා ඉවරලා මාක් කරගෙන ගලවන්න ගලවලා ඉවරලා මේ ඇතුළට රෙදි කෑල්ලක් දාලා මෙහෙම ෆ්ලැට් නියකින් දාලා හොඳට සුද්ධ කරගන්න එතකොට ඔයාලා ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ආයි මේක දාන විදිය ආයි මේ විදිහටම තියලා මෙහෙම දාලා තද කරන්න දැක්කද හොඳට වැඩ කරනවා ඊට පස්සේ අපි 3 pin plug top එක 3 pin plug top එකේ දාන විදිය බලමු ඔයාලට තියෙනවා මේ මැදෑනේ මැදෑනේ ගලවගෙන ඉවරලා වයර් ටික පන්න ගන්න මේ ග්‍රිපර් එක තියෙනවා ග්‍රිපර් එක ගලව ගන්න ඕන පේනවද ඊට පස්සේ ඔයාලට ෆියුස් එක තියෙනවා ෆියුස් අස්සේ මේ හරිය මඩ තියෙන්න පුළුවන් මේ ෆියුස් එක පන්න ගන්න පුළුවන් මෙහෙම කරලා එක පැත්තකින් ෆ්ලැට් එකකින් දාලා අදින්න එතකොට මේ ෆියුස් එක පන්න ගන්න පුළුවන් දැක්කද ඊට පස්සේ මේ වැස්සේ මඩ තිබුණොත් ඒවත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ රෙදි කැල්ලක් අරන් ෆ්ලැට් නියනකින් ඇතුල් කරලා හොඳට සුද්ධ කරගන්න හරි මේ සුද්ධ කරන විදිය එච්චරයි ඊට පස්සේ කලින් තිබි විදියටම මැදෑනිය දාගන්න හරි මේ ටික කරගත්තොත් ඔයාලා විදුලි පද්ධතියේ ගොඩක් ඒ කියන්නේ ගොඩක්ම තියෙන්නේ කාමරවල සාලේ හැමතැනම තියෙන්නේ ප්ලග් බේස් ස්විච් නේ තියෙන මේ ස්විච් ටික ඔයාලටම සුද්ධ කරගන්න පුළුවන් මේකක් සුද්ධ කරද්දී පොඩි වෙලාවක් යනවා ඒක අර හිමීට කරගන්න ඔයාලටම පුළුවන් මේ වැඩේ කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මොන හරි ප්‍රශ්නයක් આવොත් කමෙන්ට් එකක් දාන්න කෝල් එකක් දීලා හරි අහන්න පුළුවන් ඔයාලට මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හරි මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි